පස්සේ පැය දෙකක් හෝ තුනක් වань මතක නෑ මම මේකත් එක්ක හරියට මෙන්ෂන් කරන්න. ඉතින් ඕගොල්ලෝ බිස්නස් කරන කට්ටිය නම් අනිවාර්යයෙන්ම ඔන්න දැන් ගෙදරට වෙලා නිකන් ඉන්න ඕගොල්ලන්ගේ බිස්නස් ප්‍රොමෝෂන් වීඩියෝ එක ගන්න. වීඩියෝ එක කොහොමද කරගන්නේ කියලා මේක ප්‍රොෆෙෂනල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් කට්ටිය ගියයි අපි ඔයාලට වඩා ලස්සනට වීඩියෝ කරනවා ඇත්ත. ඉතින් මිස්ටර් ගොත්තුල මෙච්චර දවසක් දාපු එක වීඩියෝ එකක්වත් කිසිම වීඩියෝ ග්‍රාෆර් කෙනෙක් නැහැ. මගේ පේජ් එක 100% ඕගනික් ලක්ෂ 7මාරක් ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට මේ ඔක්කොම ඕගනික් ෆලෝ බේස් එකක් ඇවිල්ලා තියෙන්නේ. කිසිම බූස්ටිං රුපියලක්වත් අපි බූස්ට් කරලා නැහැ. ඊට අමතරව අපි කිසිම වීඩියෝ එකක් එඩිට් කරන්න කාටවත් දීලා නැහැ. ඔය වීඩියෝස් ඔක්කොම දැන් මම තමයි එඩිට් කරන්නේ. ඊට අමතරව මේ වීඩියෝ ගොඩක් කරලා කරන්නේ එක මගේ ඩ්‍රයිවර් එහෙම නැත්නම් සමිත එහෙම නැත්නම් කඩේ වැඩ කරන ළමයි. ඉතින් අපේ වීඩියෝ අපි ගොඩක් කරලා එඩිට් නැතුව දාන්නේ මේ වීඩියෝ එක කිසිම දෙයක් කට් කරන්නේ නැතුව මෙහෙමම දානවා. ඕගලන්ට කිව්වේ ඕගොල්ලෝ බිස්නස් කරනවා නම් මෙන්න මේ විදිහට එකතු වෙලා වීඩියෝ එකක් කරලා මාවත් මෙන්ෂන් කරලා දාන්න. වැඩේ සාර්ථක වෙනවා 100%ක්. ප්‍රසිද්ධ ආහාර පාන සැපයුම් ආයතන ජාලයක හිමිකාරීත්වය දරන විරාජ් බ්‍රික්කමනායක නැමැති අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සූදානම් වී ඇති බව ආරංචි වෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මහතා තහවුරු කර තිබෙනවා. මොහුට අයත් අවන්හලක සේවය කරනු ලබන සේවකයෙකුට ඔහු විසින් පහර දෙන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා. අදාළ දර්ශන කෙරෙහි පොලිස් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ තිබෙනවා. ඒ අනුව අදාළ අවන්හල් හිමිකරු වහාම නීතිය රැහැනට හසු කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. අතින් වහගෙන හරි අනුන්ගේ රෙද්දේ ඇතකුත හොයන මිනිස්